ආයිබෝවන් වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ හැමදෙනාටම. ඔන්න ඉතින් කාලයකට පස්සේ ග්‍රහමාරුව ගැන කතා කරන්න හිතුවා. මම අද කතා කරන්නේ ගුරු ග්‍රහමාරුව ගැන. මේ ගුරු කියන ග්‍රහයා 2025 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 19 වෙනිදා කටක රාශියට පිවිසෙනවා. ඉතින් මේෂ ලග්න හිමියන් ගැන මම අද කතා කරන්නේ. මේෂ ලග්න හිමියන්ගේ 4 වෙනි භාවයට තමයි මේ ගුරු ග්‍රහයාගේ පිවිසීම සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලමු මේෂ ලග්න හිමියන්ට කොහොමද මේ ග්‍රහමාරුව බලපාන්න කියලා. ඔන්න ඉතින් වෙන්න වගේ ආදරෙන් ලෙඟතු කමෙන් ඔයාලත් එක්ක හැමදාම වගේ එකතු වෙන මම ශ්‍රී විජය ජ්‍යොතිෂසේවයෙන් DHM කහවේ විතරණ. මම අද කතා කරන්නේ මේෂ ලග්න හිමියන් ගැනනේ. ඇතර මේෂ ලග්න හිමියන්ට ඊටම වාසනාවන්ත කාලයක් තමයි එළඹිලා තියෙන්නේ. මේ කාල සීමාවේදී ඔබට වෙනදට වඩා සතුටින් කල් ගත කරන්න ඉඩකඩ සැලසෙනවා. ඒ වගේම ඔබට ගේ දොර සම්බන්ධයෙන් ගැටලු තිබුණා නම් නැත්තම් නිවසක් හදාගන්න බැරුව හිටපු කෙනෙක් නම් මෙච්චර කල් කුලියට හිටපු කෙනෙක් නම් එහෙමත් නැත්තම් ඔබගේ ගේ දොර හදාගන්න බැරුව එකතැන වැඩ නතර වෙලා තිබුණු කෙනෙක් නම් ඔන්න ඔබට ඔබගේ ගේ දොර සම්බන්ධ තිබිච්ච ඒ සියලුම ප්‍රශ්න ගැටලු විසඳෙනවා. ඒ විතරක් නෙමේ ඉඩකඩම් දේපොළ සම්බන්ධයෙන් තිබුණු ආරවුල් ප්‍රශ්න සියල්ලක්ම විසඳිලා ඔබට තමන්ගේ ඉඩකඩම් සම්බන්ධයෙන් තිබිච්ච ගේදොර සම්බන්ධයෙන් තිබිච්ච සියලුම ගැටලු විසඳෙන කාල සීමාවක්. ඉතින් මේ කාල සීමාවේදී ඇත්තටම ඔබට වෙන්නට වඩා බොහොම සතුටින් කල් ගත කරන්න ඉඩකඩ සැලසෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කාල සීමාවේදී ඔබ බලාපොරොත්තු නොවූ දායක් ඔබට ලැබෙන කාලයක්. ඔබ නොසිතූ ආකාරයේ ලාභයක්, ධනයක් ඔබට ලැබෙන කාල සීමාවක්. ඒ කියන්නේ හදිස්සි ලොතරැයි දිනුමක් වගේ දෙයක් ඔබට ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ලැබෙන්න තියෙනවා පාරම්පරික උරුමයන්. වැඩිහිටියන්ගෙන් ඒ වගේම ඔබට ලැබෙන තියෙන දේපල ඉඩකඩම් ලැබෙන කාලයක්. මේ වගේ ඔබ කාලයක් තිස්සේ බලාපොරොත්තු හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මෙච්චර කාල ඔබට ලැබුණ නෑ මේවා. නමුත් මේ කාල සීමාවෙදී නම් ඔබට මේ දේවල් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඔබට වෙනදට වඩා බොහොම සතුටින් කල් ගෙවන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ මව සමග, නෑදෑයන් සමග ප්‍රශ්න ගැටලු ඇති කරගෙන හිටපු කෙනෙක් නම්, විරසක වෙලා හිටපු කෙනෙක් නම්, මම තරහ වෙලා හිටියනම් ඔන්න ඔවුන් සමග බොහොම හිතවත් වෙලා ලෙන්ගතු වෙලා ඔබට කටයුතු කරන්න ඉඩකඩ සැලසෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ ආදරය, ඒ වගේම ඔවුන්ගේ උදව් පදව් ඔබට ලැබෙන කාලයක්. මේ කාල සීමාවේදී තමන්ගේ පවුල් ඥාතීන් සමග බොහොම ලෙන්ගතු වැඩ කරන්න ඔබට ඉඩකඩ සැලසෙනවා. ඉතින් විවාහක කෙනෙක් නම් ඔබ තමන්ගේ සහකරුත් එක්ක, සහකාරයත් එක්ක මෙච්චර කල් ප්‍රශ්න ගැටලු ඇති කරගෙන හිටපු කෙනෙක් නම් ඔන්න ඔබට අවස්ථාව උදා වෙනවා තමන්ගේ පවුලේ අයත් එක්ක බොහොම ලෙන්ගතුව කටයුතු කරන්න. තමන්ගේ බිරිඳත් එක්ක, ස්වාමියාත් එක්ක ලෙන්ගතුව සතුටින් කල් ගෙවන්න. ඉතින් මේ කාල සීමාවේදී ඔබට තවත් ලැබෙන දෙයක් තමයි ඔබගේ නිරෝගීකම. ඔබ අසනීප වලට බෙහෙත් ගත්ත කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔබ නිතර බෙහෙත් ගත්තා, අසනීපයක් තිබුණා, ඒ අසනීප සුව වුණේ නැහැ. ඔන්න ඒ අසනීප සුවාතරපත් වෙනවා. එහෙමත් නැත්නම් ඔබට හොඳ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඔබගේ මේ රෝග සියල්ලක්ම සුවාතරපත් වෙලා ඔබට සතුටින් කල් ගෙවන්න ඉඩකඩ සැලසෙනවා. ඉතින් ඔන්න ඔබට මේ කාල සීමාවේදී ගේ දොර ප්‍රශ්න විසඳලා තමන්ගේ පවුලේ සාමය ඇති වෙලා ධනය ලැබිලා ඔබට නිරෝගීව සතුටින් කල් ගෙවන්න ඉඩකඩ ලැබෙන කාලයක්. ඉතින් මේ කාල සීමාවේදී ඔබ තව තවත් පින් කරන්න. එවිට තමයි තමන්ට ලැබෙන තින් දේවල් වර්ධනය වෙන්නේ. ඒ වගේම කාරුණික වෙන්න, කරුණාවන්ත වෙන්න. නිතර පින් දහම් කරද්දී මේ දේවල් එක්ක ඔබට ලැබෙන දේවල් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ මේ වෙලාවේදී ගත කරන්නේ ගුරු මහ දසාවක්, අන්තර් දසාවක් නම් ඔබට මම කියපු දේවල් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඉඩකඩ බොහෝ වැඩි. මම කියන්නේ අනිත් අයට ලැබෙන්නේ නැහැ කියලා. නමුත් අනිත් අයටත් මේ මධ්‍යස්ථ වශයෙන් හරිය ප්‍රතිඵල ලැබෙනවමයි. ඉතින් ඔබට මේ විදිහට සතුටින් කල් ගෙවන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මෙච්චර වෙලා මගේ වැඩසටහනට සවන් දුන්නට. ඔබට පුළුවන් ඔබගේ අදහස් පහලින් කමෙන්ට් එකක් විදිහට දක්වන්න. ඒ වගේම ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා මගේ නාලිකාව තියාගන්න. ඔබට පුළුවන් හැමදාම මේ වගේ දාන වැඩසටහන් බලලා මගේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න. තිරුවන් සරණයි එහෙනම් ඔබ හැම දිනාටම.